ඔබ ඔබේ මනස විවෘත කරන ප්‍රමාණයට පමණයි ඔබට දැනුම ලැබෙන්නේ. ඒ නිසා උපරිම විවෘත මනසින් මේ කතාව අහන්න ඉඳලා විමර්ශනය කරන්න. තාරකා ශාස්ත්‍රය තුලත් ජ්‍යොතිෂය තුලත් අඟහරු ග්‍රහයාට කියන්නේ කුජ ග්‍රහයා කියලා. මහා රාවණ රජු අඟහරු වල එහෙමත් නැත්නම් කුජ ග්‍රහයාගේ ආයුධ ගබඩාවක් නිදන් කළා. ප්‍රබල න්‍යෂ්ටික අවි ගබඩාවක් වන නිසා මේ ග්‍රහවස්තුව යුද්ධයට අධිපති කියලා නම් කළා. පැරන්නෝ යුද්ධයට අධිපති කුජ ග්‍රහයා කියලා කිව්වේ එහි ස්ථාපිත කළ න්‍යෂ්ටික අවි ගබඩාව නිසායි. මහා රාවණ රජු විශ්වයේ තරණය කරන ගුවන් යානා භාවිතයෙන් මේ ආයුධ අරගෙන ගිහින් අඟහරු වල තැන්පත් කළා. ඒ සඳහා විශේෂ පිරමීඩයක් පවා එහි ඉදි කළා. අඟහරු වල ඉදි කළ පිරමීඩය තුලයි මේ අවි ගබඩාව තියෙන්නේ. මේ ඓතිහාසික ඇත්ත කතාව ඇතුලේ අපි දෝලණය වුණාට ඇමරිකානුවන් අපට කලින් අපේ ඉතිහාසය හොයාගත්තා. ඒ නිසාම ඔවුන් චන්ද්‍රයාගේ ගවේෂණය කරනවා වෙනුවට අඟහරු තෝරගත්තා. ඔබ හිතන්න ඇමරිකාව මොකටද අඟහරු වල පර්යේෂණ කරන්නේ? ඔවුන් දන්නවා මහා රාවණ රජු සැඟ වූ අති ප්‍රබල න්‍යෂ්ටික අවි ගබඩාව අඟහරු වල පවතින බව. ඒත් ඔවුන් තවම දන්නේ නැහැ හරියට මේ කොතනද කියලා. මහා රාවණ රජු මේ න්‍යෂ්ටික අවි ගබඩාව නිර්මාණය කළේ පෘථිවිය ආරක්ෂාව සඳහා. අද පවා මේ ආයුධ භාවිත කළ හැකි. නමුත් ඒ සඳහා අවශ්‍ය ඥානය පෘථිවිය මත අවශ්‍ය ජීවීන් පිරිසට මේ වන විට නොමැති කමයි ඛේදවාචකයි. අඟහරු මත පර්යේෂණ දියත් කරන්න යවපු යානාවේ නම ටිකක් බලන්න. රෝවර්. රාවණා පරපුරේ අඟහරු සමග ඇති සම්බන්ධතාව ඉතා හොඳින් දන්න ඇමරිකානුවෝ ඒ සඳහා පෙරදිග ඥාන දර්ශනය ඉතා සූක්ෂම ලෙස භාවිත කරනවා. බැලු බැල්මටම විහිළුවක් වගේ පේන්නත් පුළුවන්. ඒත් ඉදිරි වසර 10 ඇතුළත ඔවුන්ගේ සැලසුම් සියල්ල කෙසේ වෙතත් බහුතරයේ ලෝකයට හෙළි වෙනවා. අඟහරු මත ආයුධ සංගවන්න මහා රාවණ රජුට තිබුණු ආසන්නතම සාධාරණම හේතුව තමයි අඟහරු ග්‍රහයා පෘථුවියට සාපේක්ෂව පවතින කෝණය. දෙවැන්න එහි විශාල පිරමීඩයක් ඉදිකිරීමට තිබූ අවශේෂ පහසුකම් හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීමේ පහසු ආදී අතර ප්‍රධානයි. බොහෝ විට අඟහරු මත චෛත්‍යයක් තිබෙන බව හෙළයින් විශ්වාස කළා. ඇත්ත. පල්ලියක කෝවිලක චෛත්‍යයක හැඩය පිරමීඩාකාර බව. සත්‍ය ලෙසම මෙහි පවතින පිරමීඩය. පිරමීඩය තුල ඉතා ප්‍රබල ආයුධ මහා රාවණ රජු විසින් සුරක්ෂිතව තැන්පත් කොට තිබෙනවා. ඔබ සිහිනකින්වත් නොදකින හැඩතලවල ක්‍රියාකාරී තත්ත්වයන් වල පවතින ආයුධයි මේ විදිහට අඟහරු මත ඇති පිරමීඩය තැන්පත් කරලා තියෙන්නේ. ඇමරිකාවෙන් අඟහරු වල ජීවයක් තියනවද කියලා හොයන්න ඩොලර් බිලියන ගණන් නිකන් යට කරනවා කියලා ඔබට හිතන්න පුළුවන්. ඔවුන් හොයන්නේ මහා රාවණ රජුගේ බල සම්පන්න ආයුධ ගබඩාවයි. ඒක තමයි ඇත්ත.